Hello everyone, welcome to On Track. මාසෙකට වැඩිය කලින් මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒ ඇයි කියලා මම මේ වීඩියෝ එකේ කතා කරනවා. අද සඳුදා දීපවාලි. මම හිතුවා මේ වීක් එක දිගට vlog කරනවා, vlog කරලා අප්ලෝඩ් කරනවා කියලා. කොහොමද මම හිතන් හිටියේ weekly vlogs ගේනවා කියලා. අනට ඒක හරියට කන්ටිනියු වෙන්නේ නැහැ. හරි මම අලුත් රූටින් එකක් පටන් ගත්තා. ඒ ගැන කියන්න පොඩක් ඉන්න. ෆෝන් එක වෙන කොහෙන් හරි තියනවා වගේ අමාරුයි අතේ තියන්න. ඉතින් මම අලුතෙන් ඇබ් වර්කවුට් රූටින් එකක් පටන් ගත්තා. ඒකට මම ෆාස්ටිං ඉන්නවා. ඒ කියන්නේ පැය 12ක් 16ක් අතර වගේ ෆාස්ටිං ඉන්නවා. ඒ කියන්නේ ෆාස්ටිං ඉන්නේ කලින් දවසේ රෑ ඉතින් කලින් කෑම නවත්තනවා. ඊට පස්සේ උදේ 10 11 වගේ 11 වෙනකන් ඉන්න නැහැ. එනකොට දැන් අද වෙලාව 10:45ට වගේ ඇති. මම තාම ෆාස්ටිං එකේ ඉන්නේ. වතුර විතරයි බොන්නේ. ඒ ෆාස්ටිං ඉන්න ටයිම් එකේ මම හිතලම වැඩිපුර ටිකක් වතුර බොනවා. මොකද නැත්තම් ඩිහයිඩ්‍රේට් වෙන්න බලන නිසා. උදෙන්ම මම කෑම කන්න කලින් බ්ලැක් කොෆි එකක් හදාගෙන බොනවා. බ්ලැක් කොෆි ගොඩක් හොඳයි. බෙලි ෆැට්ස් රිඩියුස් කරන්න. ඊට අමතරව සිනමන් පවුඩර් දාලා හොට් වෝටර් එකට ලයිම් ටිකක් දාලා එහෙම ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඔය ටික මම වීක් එකේ මාරුවට බ්ලැක් කොෆි එක දවසක් ඊළඟ දවසේ සිනමන් බොනවා. ග්‍රීන් ටී බොනවා නම් හොඳයි. මම ග්‍රීන් ටී බොන්නේ නැහැ. අර දෙක තමයි. ඩයට් එකක් කියලා එහෙම ලොකුවට ෆලෝ කරන්නේ නැහැ. ෆලෝ කරන්න අමාරුයි. ෂේප් එකේ ඉතින් හෙල්දි ගම. දැන් ඊළඟට මට තියෙන්නේ මගේ බ්ලැක් කොෆි එක හදාගෙන බොන්න. ඒක හදාගෙන බීලා හෝම් වර්ක්අවුට් එකට යන්න. ඇයි මම මාසෙකින් විතර කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නැත්තේ? ආන්සර් එක හරිම සිම්පල්. කම්මැලිකම. It's something we all struggle with. ඉතින් මට ඒ ගැන කතා කරන්න හිතුණා වීඩියෝ එකක් කරන ගමන් බලන්න ඔයාලට මෙන්න මෙහෙම වෙලා තියෙනවද කියලා. ඔයාලට හොඳ ටාගට්ස් තියෙනවා. හැබැයි හිටපු ගමන් හොඳ කම්මැලියක් සෙට් වෙනවා. ඔයා දන්නවා ඔයා මොනවද කරන්න ඕනේ කියලා. හැබැයි ඔයා ඒක කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඔයාට ඔයා ගැනම ගිල්ටි ෆීලිං එකක් එනවා. එහෙම නැත්නම් ඔයා ගැන සෑහෙන කලකිරෙනවා. ඇයි මම මේක කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ඔයා ටයිම් එක සෑහෙන්න වේස්ට් කරනවා being upset. ඔන්න ඕක සයිකල් එකක් වගේ එක දිගට වැඩ කරනවා. ඒ කියන්නේ අපිට කම්මැලිකම නිසා ගිල්ටි ෆීලිං එකක් එනවා. ඒ ගිල්ටි ෆීලිං එක නිසා අපි අප්සෙට් එකේ ඉන්නවා. අප්සෙට් එකේ ඉන්නවා කියන්නේ අපි ටයිම් එක ගොඩාක් වේස්ට් කරනවා. ඒ ටයිම් එක වේස්ට් වෙන එකෙන් අපි තවත් කම්මැලි වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මට වෙලා තිබ්බේ. කමක් නෑ මට සතුටුයි මම මේ දේ හොයාගත්තනේ. ඉතින් මම මගේ කම්මැලිකම නැති කරගන්න එක ටිප්ස් යූස් කරා. ඒ දේවල් මම මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම දැන් ඔන්න බ්ලැක් කොෆි එක බීලා ඉවර වෙලා මගේ වර්ක්අවුට් එක පටන් ගන්නවා. Been here before. 20 to 30 minutes වගේ තමා වර්ක්අවුට් එක තියෙන්නේ. වර්ක්අවුට් එකෙන් පස්සේ නම් මම සැරින් සැරේ චුට්ට හරි වතුර බොනවා. මොකද ෆාස්ටිං හිටපු නිසා. ඊළඟට තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් හදාගන්න. බ්‍රෙක්ෆාස්ට් එකට මම ලොකු දෙයක් කන්නේ නැහැ. ඒ කියන්නේ කාබ්ස් වගේ දේවල් ගන්නෙ නැහැ. සිම්පල් හේදි බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි ගන්නෙ. මොකද නැත්තම් වර්ක්අවුට් කරපු එකෙන් වැඩක් නැහැ. Stuck in this paradigm. Don't believe in paradise. This must be when hell is like this. Got to be more, got to be more. Sick of this head of mine. Intrusive thoughts that paralyze. Nirvana is not desanitize this. Got to be more. Been here before. Life's better on Saturn. Got to break this pattern of floating away. Find something worth saving. It's all for the taking. I always say. ඔය කම්මැලි දවස් කියලා කියන්නේ අපිට 0 එනර්ජි තියෙන දවස්නේ. ඒ කියන්නේ අපේ බ්‍රේන් එක try කරනවා අපේ එනර්ජි එක පුළුවන් තරම් සේව් කරන්න. එතකොට අපිට යූස් කරන්න එනර්ජි එකක් නැහැ. අන්න ඒක නිසා තමයි අපිට ෆීල් වෙන්නේ 0 එනර්ජි වගේ. ඒ වගේම තමයි කම්මැලිකම පිටිපස්සේ තියෙන තව ලොකු රීසන් එකක් තමයි ඩොපමින්. ඩොපමින් ගැන හැමෝම දන්නවනේ. ඩොපමින් කියන එක සරලව කිව්වොත් අපේ බ්‍රේන් එකේ තියෙන රිවෝඩ් කෙමිකල් එකක් වගේ එක වැඩ කරනවා. ඒ කියන්නේ අපි ආස හිතන වැඩක් කරනකොට නිකන්
TikTok ස්ක්‍රෝල් කරන එක, රීල්ස් බලන එක, Netflix බලන එක වගේ අපි ආස හිතන දේවල් කරනකොට වැඩිපුර ඩොපමින් රිලීස් වෙනවා. හැබැයි වැදගත් වැඩක් කරන්න යනකොට නිකන් ස්ටඩීස් වගේ කරන්න යනකොට ඒක බෝරින් ටාස්ක් එකක් විදිහට බ්‍රේන් එක තේරුම් ගන්නවා. ඒ වගේ දේවල් කරනකොට ඩොපමින් හරිම අඩු ප්‍රමාණයක් තමයි රිලීස් වෙන්නේ. මොකද අපේ බ්‍රේන් එක පුරුදු වෙලා ඉන්නේ TikTok ස්ක්‍රෝල් කරන එක, Netflix බලන එක වගේ දේවල් වලට වැඩිපුර ඩොපමින් රිලීස් කරන්න. ඒකයි අපි වැදගත් වැඩක් කරන්න යනකොට ඒක බෝරින් ටාස්ක් එකක් විදිහට බ්‍රේන් එක අයිඩෙන්ටිෆයි කරගන්න. මේක ඇත්තටම බ්‍රේන් එක පුරුදු වෙලා ඉන්නේ නෙමෙයි. අපි බ්‍රේන් එක පුරුදු කරලා තියෙන්නේ ඒකට. ඒ කියන්නේ එක දිගටම මූවීස් බලන එක, ස්ක්‍රෝල් කරන එක වගේ දේවල් එක දිගට කරනකොට අපි ඉබේ මේකට පුරුදු වෙනවානේ. එතකොට අපේ බ්‍රේන් එක පුරුදු වෙන්නේත් ඒ වගේ වැඩවලට. ඒකයි අපි වැදගත් දෙයක් කරන්න යනකොට බ්‍රේන් එක ඒ දේවල් වලට ආස නැත්තේ. ඔන්න ඕක තමයි කම්මැලිකමක් විදිහට එළියට එන්නේ. අපිට බෑන එකපාරටම අපේ බෑඩ් හැබිට්ස් අයින් කරගන්න. එනට අපිට පුළුවන් ඒ බෑඩ් හැබිට්ස් චුට්ටු good habits වලට කන්වර්ට් කරන්න. දැන් මම මේ මෙතන කරන්නෙත් ඒ වගේ දෙයක්. මම පුරුදුලා හිටියා කෑම කන ගමන් මොනවා හරි වීඩියෝස් බලන්න. ඒව එච්චර වැදගත් වීඩියෝස් නෙවෙයි. දැන් මම ඒ බෑඩ් හැබිට් එක good habit එකක් විදිහට කන්වර්ට් කරන් තියනවා. මම දැන් කෑම කන ගමන් බලන්නේ මොනවා හරි self improvement වීඩියෝ එකක් නැත්නම් podcast එකක්. Life's better on Saturn. Got to break this pattern. Floating away. Find something worth saving. It's all for the taking. I always say, I'll be better on Saturn. None of this matters. හයි දැන් තමයි වැට් එක ඉවරනේ. එක දිගටම වැඩ කරා. දැන් නම් 6ත් පහු වෙලා. එළියේ කළුවරයි. හොඳටම වැස්සා. දැන් චුට්ටක් පෑවුවා. ඉතින් මට හිතුණා එළියට යන්න. මොකද අද දවසම ගෙදරනේ. ප්ලෑන් එකක් මුකුත් නැහැ කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා. let's see. මම යූස් කරපු තව ටිප් එකක් තමයි දවසම එක දිගට වැඩ කරා දවසේ අන්තිම ටිකක් එළියට යනවා. ඒකට එක හේතුවක් තමයි මයින්ඩ් එක රිලැක්ස් වෙන්න. අනිත් හේතුව මම ඒක කරන්නේ මට නිකන් රිවෝඩ් එකක් දෙනවා කියලා වගේ හිතාගෙන. එතකොට චුට්ටක් අර වැඩ කරන්න උනත් තව මොටිවේට් වෙනවානේ. අනික ඉතින් මේ වැසේ ගෙදෙට්ට ලයිනකට කොහොමත් තව කම්මැලි වෙනවා. ඉතින් ඔයාලත් කම්මැලිකම පැත්තක දාලා at least එළියට හරි ගිහින් එන්න. I'ma tell you this one time, where I want you to be mine. Can I come see you now? Can I lay with you outside? Can I touch your lips with mine? 'Cause I need you now. Don't wanna leave, I just wanna be here by your side. වැස්සේ චීසි කෑමයක් කන්න ආසාවෙන් හිටියා. එනට මට හම්බුනේ මේක. අවුලක් නෑ රසයි. මේ බලන්න මට මගේ යාළුවෙක් හම්බුණා. එයා වැලියසෙන් එළියට ඇවිල්ලා මට හායි පාරක් දාලා යනවා. සෝප් විහිළුව. වැස්සේ එළියට බැස කියන්නේ ඉතින් අනිවාර්යෙන් පොඩ්ඩක් හරි තෙමෙන්න ඕන. එතකොට ඔය තියෙන කම්මැලිකම යනවා ඉතින්. ඊට පස්සේ මම CCC එකට ගියා. මිනිස්සු එකෙන් මට පොඩි අයිටම් එකක් ගන්නත් එක්ක හිතාගෙන ගියේ. ඒත් ඒව තිබ්බේ නෑ. ඊට පස්සේ මම දුකටත් එක්ක බුබුලු තේ එකක් ගත්තා. මගේ ප්‍රොෆෙෂනල් වොයිස් එක එන්න අයින් වෙනවා. ඒ කියන්නේ this is my real version. real version එක එළියට දාන්න මම ගොඩක් බය ඉන්නේ social media through. It's okay. I feel now I'm comfortable with this. අනේ වන්දා වැස්ස දවස්වලටමයි මට කූල් දේවල් බොන්න වැඩිපුර cravings එන්නේ. Thank God මට එහෙම අවුලක් නෑ වැස්සේ තිබුණට වැස්ස දවස්වලට කූල් බිව්වට. Thank God. Okay, back to topic. කම්මැලිකම නැති කරන තව ටිප් එකක් තමයි stop doing anything for a while. ඒ කියන්නේ ඔයා කරන වැඩ ඔක්කොම නවත්තන්න. කිසිම දෙයක් නොකර මුකුත්ම නොකර ඉන්න. එතකොට ඔයාට ෆීල් වෙනවා හරිම බෝරින් ගතියක්. ඊළඟට ඔයාට ෆීල් වෙනවා මොනවාම හරි දෙයක් කරන්න. එතකොට ප්‍රොඩක්ටිව් දෙයක් කරන්න පටන් ගන්න. ඒ විදිහට ටිකෙන් ටික ඔයාට කම්මැලිකමෙන් අයින් වෙන්න පුළුවන්.
day 2. මම ලයිබ්‍රරි යනවා. If there's another universe, please make some noise. Give me a sign. This can't be life. If there's a point to losing love, repeating pain, it's all the same. I hate this place, stuck in this paradigm. Don't believe in paradise. This must be when hell is like this. Got to be more, got to be more. Sick of this head of mine. Intrusive thoughts that paralyze. Nirvana's not to sabotage this. Got to be more, been here before. Life's better on Saturn. Got to break this pattern. Floating away. Find something worth saving. It's all for the taking. I always say, I'll be better on Saturn. None of this matters. Dreaming of Saturn. I'll be better on Saturn. None of this matters. Dreaming of Saturn. If karma's really real, how am I still here? Just seems so unfair. I could be wrong. Still cry when we fight. Still dream about you at night. Still check my phone every minute. Even when I think I reach my limit. Still text to say goodnight. Even when we alright. මම මෙහෙම වැඩ කරන්න පටන් ගත්තම ෆෝන් එක එහෙම යූස් කරන්නෙම නැති තරම්. පුළුවන් තරම් ඩිස්ට්‍රැක්ෂන්ස් අයින් කරනවා. මොකද විනාඩි 5කට හරි ෆෝන් එක අතර ගත්තොත් ආයෙ මගේ වැඩේට ફોකස් කරන්න හරිම අමාරුයි. ඒ ફોකස් කරන්න අමාරුයි කියලා කියන්නේ අපි ආයෙ කම්මැලි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා වැඩක් කරන්න පටන් ගන්නවා නම් පුළුවන් තරම් ඩිස්ට්‍රැක්ෂන්ස් අයින් කරලා ඒ වැඩේ කරන්න පටන් ගන්න. I always say, I'll be better on Saturn. None of this matters. Dreaming of Saturn. I'll be better on Saturn. None of this matters. Dreaming of Saturn. මේක තමයි මම යූස් කරන අනිත් ටිප් එක. අපිට සාමාන්‍යයෙන් එකම තැන එක දිගට වැඩ කරනකොට ටිකක් කම්මැලි හිතෙනවානේ. ඒක නිසා වැඩ කරන එන්වයරන්මන්ට් එක වෙනස් කරන්න. මම එක දවසක් ගෙදර වැඩ කරොත් ඊළඟ දවසේ කොහෙට හරි යනවා. ලයිබ්‍රරි එකට හරි කොහේ හරි කැෆේ එකට හරි ගිහිල්ලා වැඩ කරනවා. If there's another universe, please make some noise. Give me a sign. This can't be life. If there's a point to losing love, repeating pain, it's all the same. I hate this place, stuck in this paradigm. Don't believe in paradise. This must be when hell is like this. Got to be more, got to be more. Sick of this head of mine. Intrusive thoughts that paralyze. Nirvana's not to sabotage this. Got to be more, been here before. Life's better on Saturn. Got to break this pattern. Floating away. Find something worth saving. It's all for the taking. I always say, It's day 3. මේ මගේ මූඩ් එක පොඩක් අවුල් ගිහින් වගේ තියෙන්නේ. මගේ කොණ්ඩේ මේ ඉස්සරහ බෑග් එක ට්‍රිම් කරන්න ගිය වෙලේ ඒක හරියට ට්‍රිම් කරලා නැහැ ඒ සැලුන් එකේ එක්කෙනා. ඒක චුට්ටක් අවුල් කළා. ඉතින් කොණ්ඩේ සෙට් කරනකොට හරි අමාරුයි. මං දවසම කරන්නේ කැමරා එකෙන් බල බල කොණ්ඩේ හදන එක. ඒ හින්දා මෙතනින් පස්සේ තියෙන ගොඩාක් ක්ලිප්ස් වල මම කොණ්ඩේ හදන කෑලි තියෙනවා. මුලින්ම ලිබටි ප්ලාස් එකට යන්න තිබුණා. මගේ iPad එකට කීබෝඩ් එකක් ගන්නයි පොඩ්කාස්ට් අහන්න හෙඩ්සෙට් දෙකක් ගන්නයි. මෙන්න මේ જાතිය කීබෝඩ් එකක් තමයි ඕන වෙලා තිබුණේ. ඒ වුණාට මං හොයපු කලර් එක තිබුණේ නැහැ. ඒක නිසා ආපහු ආවා.
ඊළඟට මම ගියා ස්ලිපර්ස් දෙකක් බලන්න. මට සෙට් වෙන එකක් එතන තිබ්බෙත් නැහැ. Don't wanna leave, I just wanna be here by your side. You make me feel, I believe that we in paradise. 'Cause I don't feel the ground, no I don't feel the ground. But I'm feeling right, I tell you what it's all about. Make me feel this way, it's kinda like කම්මැලිකම එන තව හේතුවක් තමයි අපේ බොඩි එකට හරි රෙස්ට් එකක් නැති වුණාම. ඒ කියන්නේ අපි කම්මැලිකම නිසාම සමහර වෙලාවට ස්ක්‍රෝල් කර කර ගොඩක් නිදි මරනවානේ. එතකොට අපේ බොඩි එකට ප්‍රොපර් රෙස්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපේ බොඩි එක රීසෙට් කරගන්න පැය 7ක 8ක වගේ හොඳ නිින්දක් ගන්න එකත් ගොඩක් වැදගත්. if there's a point to being good, then where's my reward? The good, the young and poor, I gave it all I could. Stuck in this terror dome, all I see is terrible, making us hysterical. It's got to be more, got to be more. Sick of this head of mine, intrusive thoughts that paralyze. මම නිකන් ජොලියට වගේ මිනිස්සු එකේ නික්නැක් එකේ එහෙම බැලුවා හෙඩ්ෆෝන්ස්. අවුලක් නැහැ. ප්‍රයිස් රේන්ජ් එක සාමාන්‍යයෙන් 5000 6000 වගේ තිබ්බේ. මේක මට බ්ලැක් එක තරම් සෙට් වුණේ නැහැ. ටිකක් අර සීතලට දානයක් වගේ. Life's better on Saturn. Got to break this pattern. Floating away. Find something worth saving. It's all for the taking. I always say, I'll be better on Saturn. None of this matters. Dreaming of Saturn. I'll be better on Saturn. None of this matters. Dreaming of Saturn. If karma's really real, how am I still here? Just seems so unfair. I could be wrong though. If there's a point to being good, then where's my තව ෂොප් එකකට ගියා ස්ලිපර්ස් බලන්න. එතකොට මට මෙන්න මේ ටික හම්බුණා. නිකන් වීඩියෝ කරේ කාට හරි ඕන වෙයි කියලා. මේකේ තියෙන OGF එකේ. කියුට්. එනකොට මම මේ වගේව දාන්නේ. ඔන්න දැන් තමයි මම අද දවසේ කරන්න හිතන් ආව ලොකුම වැඩේ කරන්න යන්නේ. මෝඩ තරිඳු බලන්න යන්නේ. මේක බලන්න මම ගොඩක් දවස් ඉඳන් try කර කර හිටියේ එන්න හම්බුනේ නෑ. අන්තිමට හිතාගත්තා තනියම හරි යනවා කියලා. මොකද මේ මූවි එක මට චුට්ටක් ස්පෙෂල්. මගේ යාළුවෙක් මේකේ ඇක්ට් කරනවා. මම මාර ආසාවෙන් හිටියේ ඉතින් තනියෙන් හරි කොහොම හරි එනවා කියලා මේක බලන්න. I'ma tell you this one time, where I want you to be mine. Can I come see you now? Can I lay with you? මූවි එක පටන් ගන්න තිබුණේ 7:30. මම ඉතින් ටිකක් කලින් ගියපු නිසා වාඩි වෙලා හිටියා. තව දෙයක් මේ මගේ පළවෙනි වතාව තනියම මූවි එකක් බලන. දැන් මම මේ වොයිස් කරන්න මයික් එක ගන්න ගමන් ඉන්නේ. පණ්ඩිතයා වගේ මයික් එක ගත්තට මට වොයිස් කරන්න හම්බෙන්නේ නැහැ. බලන්නකො මොකද වෙන්නේ කියලා. කට පැත්තට යනවා කියන්නේ social anxiety. අන්තිමට වොයිස් ගන්න හම්බුන්නේ නැහැ. මූවි එක බලන්න ගියා. बिस्किट पैक कर ले दिया दीपा मटे दीपा පිස්සුදාච්චි මට දුන්න කොලයක් නැහැ මොනව කරන්නද නෑ ගුණවතී නම් පව කරන්නේ නෑ ඒක මං නිදාගන්න බැරි වෙයි නේද අක්කේ ඔව්
අන්තිම වෙනකම් බලපු ඔයාට බෝනස් ටිප් එකක් දෙන්නම් කම්මැලිකම නැති කරගන්න. ඒ තමයි 2 minutes rule. ඒ කියන්නේ ඔයා වැඩක් පටන් ගද්දි හිතන්න මම මේ වැඩේ කරන්නේ විනාඩි 2ක් විතරයි කියලා. මොකද අපිට ගොඩක් වෙලාවට කම්මැලි හිතෙන්නේ අපි කරන්න යන වැඩේ ගොඩක් වෙලාවක් ගන්නවා. ඒ වගේ මේ වැඩේ හරි ලොකුවට අපිට පේනවා. එතකොට අපි ඒක පටන් ගන්න හරිම කම්මැලි. ඉතින් මේ 2 minutes rule එකෙන් වෙන්නේ අපි මේ වැඩේ පටන් ගන්න මොටිවේට් වෙනවා. මොකද විනාඩි 2යිනේ කරන්න තියෙන්නේ. අපි මේ වැඩේ කරන්න පටන් ගත්තා කියලා කියන්නේ ඒක දිගටම කරගෙන යන එක කොහොමත් ලොකු අමාරු වැඩක් නෙමෙයි. මොකද පටන් ගන්න එක තමයි අමාරුම කොටස. මේ වැඩෙන් වැඩ කල් දාන පුරුද්ද එහෙම නැත්නම් ප්‍රොක්‍රාස්ටින් කියන දේ සම්පූර්ණ නවත්ත ගන්න අපිට පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. මේ වගේ කන්ටෙන්ට්ස් දෙකටම බලන්න කැමති නම් මාව subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් let's try to stay on track.